මේ ගහ මීට කලින් දැකලා නැතුව ඇති සමහරලා දැක්ක තව දානයක් යොමු කරන්න නැතුව ඇති. නමුත් මේ ගහට ලංකාවේ කියන්නේ ලුමිනස් කියලා. මල් තවුනක. නමුත් මේක ටෙක්සාස් සේජ් කියන ගහ. රේන්ජර් කියලා කියනවා ටෙක්සාස් රේන්ජර් කියලා කියනවා. නමුත් මේක තමයි ගහ මේක මම දැකලා තියෙන වර්ණ දෙකයි. ගහේ වර්ණ මල නා ඔක්කොම එක වර්ණය. මේ ලුමිනස් කලර් කියන්නේ එන්නේ කොලේ තියෙන වර්ණේ හින්දා. අනිත් එක කොළ පාට. මම දැක්ක කොළ පාට එක මල් අඩුයි. නමුත් වර්ධන වේගය වැඩි. ඒකට උද්‍යානයක බෝට් වලට හිටවන්න ඒ කියන්නේ අඩියක විතර වගේ ලස්සන වැටියක් කපන්න සුදුසුම ශාකයක්. මේ නිදහසේ වැටුනොත් නම් අඩි 10ක් විතර උස යනවා. ඒතරත් හරිය ලස්සන ගහක්. අවුරුදු දෙපාරක් විතර මල් වලින් සම්පූර්ණයෙන්ම පිරෙනවා. ප්‍රිය කරනවා මේකේ මේ මීමැස්සෝ මීට කලින් අවදින් රෝන් අරයි යනවා. ඊට පස්සේ එන්නේ කණయ్య මැස්සෝ. දැන් මේ ඉන්නේ කණయ్య මැස්සෝ. මීට පැයකට විතර ඉස්සෙල්ලා ආවනම් අහුවෙන්නේ මේ මීමැස්සන්ගේ සද්දේ. කණయ్య මැස්සගේ සද්දේ නෙමෙයි. බමුණුටම මේකට එනවා දැකලා නැහැ. ඒ හින්දා මීමැසි මේ පාලනය කරන අයටත් මීමැසි පෙට්ටි දෙක තුනක් හදලා තිබ්බනම් මේ මල් වලින් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකම කියන්න තියෙන තව එක දෙයක් තියෙනවා. ඒ ගහ ගැනත් එක්කම මම මහ පොළොව පාට කරනවා කියලා හැමතිස්සෙම කියනවා. මම පල්ලෙහා පොළොව බදාගෙන යන ශාකයක් ඇටින් මෙතන තෝරගත්තේ ජපන් රෝස කියන. එහෙම නැත්නම් ඒ ජපානයේ කට්ටිය නැත්නම් මේ රටේ මිනිස්සු කිව්වා. නමුත් එංගලන්තේ මිනිස්සු මෝනින් රෝස් කියන මෙන්න මේ ගහ. මේක පොළොව බදාගෙන යන වර්ණ කීපයක් තියෙනවා. තද රතුවේකුත් තියෙනවා. මෙතන තද රතුවේක මම ගව නැහැ. සුදු කහ ඊට පස්සේ තැඹිලි ඒ වගේ වර්ණ තමයි මේකේ තියෙන්නේ. හරියටම 10 වෙනකොට මල් පිපිලා අවසන් වල පර වෙන්න පටන් ගන්නවා. මෙතන ඉඳලා. නැවතත් කැකුලක් බවට පත් වෙනවා. එතකොට උදේ මේක 9ට විතර තමයි මල් පිපෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ සූර්යාලෝකයේ එනවත් එක්කම මල් පිපෙන්න ගන්නවා එංගලන්ත වගේ රටවල් වල. ඊට පස්සේ ඒකම 10 වෙනකොට පොළොව වේලිලා පොළොව වේලනකොට ගොවියෝ කෙලින්ම ක්ෂේත්‍රයට බහැලා ඉන්දීම් කටයුතු කරන්න. එතන උන්ට හරි වටිනවා මේ ගහ උන්ගේ ඒ පොළොවේ වෙලාව දැනගන්න. මොකද හෝරා යන්ත්‍ර තියෙනවනේ ගොඩක්. අපි දන්නවා අපිටත් හෝරා යන්ත්‍රයක් තියෙනවා. රැට නිදා හවස වෙනකොට නිදාගත එනවා. දවල්ට බඩ ගිනිනවා. ඒක ජීව විද්‍යාත්මක හෝරා යන්ත්‍රය. ඒක මේ ශාක වලටත් තියෙනවා. මේ හෝරා යන්ත්‍රය පෙන්නනවා මේ වෙලාවට තමයි එයා මේ ක්‍රියාකාරීකම් ටික කරන්න කියලා. මෙහාට ආවා ඊයේ පෙරදා ඇවිල්ලා දවසක් නැවතිලත් ඉඳලා ගියා. ඩේවිඩ් ස්පෙන්සර් කියන වැවිලිකරුවා. උල් විශාල ගොවිපළක් තියෙනවා. උට කිලෝමීටර් 6000ක් ඔහු චොකලට් සමාගමකට දවසකට දෙනවා. ඔහු ආවා මේ ස්වභාවික කෘෂිකර්මය අධ්‍යයනය කරන්න. ඔය ස්පෙන්සර් කියලා කියන්නේ ඩයනා ස්පෙන්සර් ඒ පවුලේ කට්ටිය ඒගොල්ලෝ දිගටම වැවිලිකරුවෝ ලොකු ඉඩම් තියෙන කට්ටිය. ඉතින් ඔවුනුත් ඇවිල්ලා ඔහු ආපු ගමන් මේකට දන ගහලා වැන්දා. මේක සාමාන්‍ය මිනිහෙකුට නම් විහිළුවක් වෙන්න පුළුවන්. ඒත් මම දන්නවා වැවිලිකරුවෙක් ඇටියට ඔහුට තිබුණු සන්තෝෂය මේක දැක්කාම. ඒ විතරක් නෙමෙයි අපි මතක තියාගන්න ඕනේ ක්‍රිකට් ගහන්නේ එංගලන්තේ 10ට. ලෝකේ හැමතැනම ක්‍රිකට් 10ට ගහන්නේ එංගලන්තේ පිට්ටනිය වෙලෙන්නේ 10ට. ඒතකොට අපි ඒක ටී ටයිම් කියලා ලංකාවේ කියන්නේ 10ට. හේතුව සුද්දෝ ටී ටයිම් එක දිය වෙලාව දීලා තියෙන්නේ 10ට. සුද්දෝට මෙහෙ වතු වැඩ කළේ. මමත් ඒගොල්ලොත් එක්ක වැඩ කරපු හින්දා මේක දැනගෙන හිටපු හින්දා මට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. මම බලා හිටියා ඔහු කොයිතරම් භක්තියකින් ඒකට දන ගහලා වැන්දද කියලා. මගේ පින්තූරයක් ඇති මගේ ෆෝන් එකේ පුළුවන්කමක් තිබ්බොත් මම එවන්නම්.